විදුලි සේවකයින් ඊයේ පස්වරු 3 සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කළා. අපිටත් හුලම් තමයි. ACL EcoFlow fan නම් හැමෝටම හුලම්. ඒ විදුලි බල මණ්ඩලය අහෝසි කිරීමේදී තමන් ඉල්ලා සිටි සාමූහික ගිවිසුමට අත්සන් නොකිරීමට විරෝධය පළ කරමිනුයි. හෙට පස්වරු 3න් පසු මෙම වර්ජන ක්‍රියාමාර්ගය තීව්‍ර කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ. මේ වන විට කොළඹ, ගම්පහ, කැස්බෑව, හොරණ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් වාර්තා වනවා. මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් එම බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට කාලයක් ගතවනු ඇති බවයි විදුලි වෘත්තීය සමිති වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ සුළු මොහොතකට පෙර ප්‍රවාහන සේවක සමිතිය මේ සරණට එකතු වෙන බව දැනුම් දුන්නා. යනුව අඛණ්ඩ වැඩවර්ජනයට ක්‍රමයෙන් තවත් වෘත්තීය සමිති එකතු වෙමින් තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට කියනවා ක්‍රමයෙන් මේ රට පුරා බිඳවැටුම් වාර්තා වෙමින් තියෙනවා. බිඳවැටුම් වර්ධනය වෙනවා. අපි දැනට බිඳවැටුම් රාජකාරී සහ කාර්යාල සේවාවලින් විතරයි ඉවත් වෙලා තියෙන්නේ. හෙට පස්වරු 3න් පස්සේ අපි ආණ්ඩුවට ලබා දෙන තර කාලය පැය 48ට අවසන් වෙනවා. හෙට පස්වරු 3න් පස්සේ අපි වැඩවර්ජනය තීව්‍ර කරනවා. මේ අතර සිය ගැටලු සඳහා විසඳුමක් ලබා නොදුනහොත් මෙහෙයුම් සේවකයින්ද අද පස්වරු 3 සිට වැඩවර්ජනයට එක්වීමට තීරණය කර තිබෙනවා. අපිටත් හුලම් තමයි. ACL EcoFlow fan නම් හැමෝටම හුලම්. නිදහස් සේවක සංගමේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත සඳහන් කළේ වැඩවර්ජනය හේතුවෙන් සියලු මෙහෙයුම් සහ නඩත්තු කටයුතු බිඳ වැටිය හැකි බවයි. නව විදුලි බල පනතේ ප්‍රතිපාදන අනුව විදුලි බල මණ්ඩලයේ කටයුතු පෙරේතා මධ්‍යම රාත්‍රියේ සිට අහෝසි කරනු ලැබුවා. විදුලි බල මණ්ඩලයට අදාළ සියලු මෙහෙයුම් කටයුතු මින් ඉදිරියට පැවරෙන්නේ සමාගම් 6ක් වෙතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.